මේ කන්නේ මොනවද මම? වම අතින් තමයි කන්න තියෙන්නේ. අම්පු වගේ. මම දැකලා දෙන චන්ද්‍ර එහෙම කන්නේ වම අතින්. කටහරිය 500ක් හම්බ වෙනවා. ඒකට දකුණු අතේ තියෙන වටිනාකම නේ. මෙන්න මේ කට විතර. අපේ නංගි කනවා කට. දාත් පාදිනවා. අතේ මම උඹට කියන්නේ. ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ. හොටු පැනලා තියෙන්නේ. අපේ නංගි පූසට දෙන්නේ නැහැ බදට දෙන්නේ නැහැ. නංගි තමයි. හැල්ලු මේ මිරිස්. කංගල් බ්‍රාන්ච් එකට තමයි ඒක යන්නේ. බදුවකට කොහොමද? ඒ වැඩේට විතරක් නෙමෙයි බත් කන්නත් යූස් කරන්න පුළුවන් කියලා. යකෝ ඉදිරියට අපි අමාදීම කමු. මොකද තැනකට පහදා ගන්න. යෝ බලන්නේ කොහොමද? Hey guys, welcome back to our YouTube channel. It's me, Era. මම සංජී. කාලෙකට පස්සේ අපි හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් අපි 3K ගෙවුවා දාගින්න නැති. මොන ස්තුතියි ආදරයට. අද අපි හිතුවා අපේ channel එකෙන් බලන්න කැමතිම විදිහේ challenge video එකක් අරගෙන ඉන්න. මොකද්ද අපි කරන්න යන්නේ challenge video එක සජිතාද? පෙන්නලාම කියමුනේ. ඔව් අද අපි කරන්න යන්නේ මෙන්න මේ වගේ full rice දෙකක challenge එකක් තියෙන්නේ. මෙහෙමයි. කියන conditions මොනවද? ඔව් challenge එක වෙන්නේ මෙහෙමයි. දැන් ඔයාලා ඊයා කියලා කියන්න එපා. ඉතින් මේවා කිව්වට පස්සේ වම අතින් තමයි කන්න තියෙන්නේ. ඉතින් මොනවා වේද කියලා නම් දන්නේ නැහැ guys. මම first time මම කන්න යන්නේ. ඔව් first time කියන්නේ මම රතක් එහෙම කැපුවට පස්සේ කාලා දෙනවා කන්න බෑ හදන්න ඉන්නෙත් නැහැ ගන්න. හරියට ඒක අර අනේ මට මොනව කරන්නද කියලා ඉවරලා කන්න බලමු. හැබැයි මෙහෙම පුඩිය ඔලකුත් තියෙනවා. මම කොහොමත් left handed. වමත් පුරුගෙන හැබැයි මම පොඩි කාලේ ඉඳලම කාලා තියෙන්නේ දකුණු අතින්. ඒ හින්දා ඒක අවුලක් වෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා. අපේ වෙනදා challenge එකේ මේකෙත් දිනන කෙනාට පොඩි ටැග්ගක් තියෙනවා. yes පොඩි කිව්වට මේ පාරණ පොඩි නෙමෙයි guys. මේ තියෙන්නේ ශ්‍රී ලංකන් රුපීස් නෙමෙයි reals. yes අනිත් පැත්තට මන්ද වෙන්නේ. ඔව් පේන හරි අනිත් පැත්තට. මේ තියෙන්නේ කටාරියල් 500ක කොලයක්. ශ්‍රී ලංකාවේ මුදලින් මං හිතන්නේ 50කට කිට්ටු වෙනවා. 50කට 40000 විතර අතර රේට් එකේ දුවන කොලයක් තමයි මේක. ලේසි නෑ guys. ඉතින් අද challenge එක දිනන කෙනාට කටහරියක් 500ක් හම්බ වෙනවා. බලමු කවුරු දිනයිද කියලා නේ. ඔව් දැන් අපි challenge එක පටන් ගමු නේද? පටන් ගමු නේ. ඔව් 3 2 අයියෝ සල්ලි 1 අම්මට සිරි. ඒක හිතුවට වඩා අමාරුයි ළමයි. බාබා රහය බෑ. අම්පු වගේ. මේ කටු අයින් කරගන්න. ඔව් chicken fried rice එකක් ගෙන්න ගත්තා වෙයි. මට සිරි. මේ කන්නේ මොනවද මම? රහය බෑ. මොකෝ guys ඒ උනට හිර වෙන්න බලන්න. ඔව් මේකට චිකන් වගේ එකක් තිබ්බනම් ගොඩ මට පුරුදු නෑ. මුදු පුරුදු මට පුරුදු නෑ guys. මම පොඩි කාලේ ඉඳලම කරලා තියෙන්නේ අපේ සිය තමයි පුරුදු කරලා තියෙන්නේ. මම අතින් වමත හුරු වුණාට මම අතින් කන්න එපා කියලා. මේ පේනවනේ මට. ඔය කොට්ටක්. ඒකට දකුණු අතේ තියෙන වටිනාකම නේ. අපි තමයි පොඩි කාලේ පුරුදු වුණානේ. මම දැකලා දෙන චන්ද්‍ර එහෙම කන්නේ මේ වම අතින්. නෑ හුරු යට. සතුවා නතර හයියන්. ආයි අනන්නවත් බෑනේ අනේ. ඉතින් හුරු නැති හින්දා. බාවලකා හිර වෙනවා ළමයි. ලේ මරයිස කරහය අපරාධ හැබැයි ෆුල් රයිස් දෙකක් ගෙන ගත්තේ. තෙල් එහෙම ගොඩක් අඩුයි. ඔව් හිර වෙනවනේ.
කතා කරන්න අපේ අම්මා ඉර වෙලා ගයිස් තියෙන්නේ කකා වතුර බොන්න හොඳ නැහැ නඩ කරන්න දෙන්නේ හරික පාර අපේ චයින්ස් වීඩියෝ එක දාලා තිබුණා අයිත් හරියට මේ ටිෂුස් නැස්ස කරනවා මේ වීඩියෝ වල अब कथा करना बे चिली पेस्ट तो තියෙනවා මොකද ඉතින් පණ ආදියා ඕ ඔන්න පටන් ගත්තා දත් ටික වදින්න දත් ඈ උරස් උරස් ගාව මෝ විශ්වාගේ නා ඒකත් තරනවා ගයිස් ගයිස් මේ මොනවද ගන්නන්න තියෙන්නේ කියන්නේ අම්බෝ බඩවැඩි තියෙනවා නෑ නෑ හල්දු මේ දිස් අනේ මානු මිස් කෑත් මොකද බඩ බීර් එයානේ මම අතින් කන්න පුළුවන් අපිට වයස කර හයිය වා පිළිවෙලට කාලා නේ නෑ මගේ බාගයක් බීමනේ එහෙම තිබ්බොත් එම අයින් කරනවා නෑ නෑ මේ බත් ඇට 3-4යි ගයිස් මගේ චිකන් වැඩි වැඩි කර කොහොමද ඉතින් මං කෑව එකේ බඩ පිළ තියෙන මට කන්න බෑ අම්මෝ මං හිතන මං වැඩියෙන් කාලා දෙන්නේ නෑ මං ඉතින් වගේ ගොඩක් තිබුණේ නෑනේ මගේ ගොඩක් තිබුණේ මේ බයිලා හරියන්නේ නෑ මම මෝඩ මේ බත් දෙක පිඟන් දෙකට දාන්න කියලා ගියාට පස්සේ මට පොඩ්ඩක් වැඩියෙන් දාලා අපිට හොර බොරු පුරුදු නෑ පා මම නේ ඇත්තටම හොඳට කාලා නේ මම අදින් කන්න බැගුවට අයියෝ ගා මට හොටුත් තරණ තියෙන්නේ සජිත් හැබැයි ඔය ඔයගේ මතක් කරනවා මොකක්ද ඔයාලට තියෙන ඔයගොල්ලෝ තියෙන එහෙම තියෙනවද එහෙම මොනවා හරි කනකොට අපිට හිතෙන දේවල් මට එහෙම අවුලක් නෑ මං කියනවා මූ කනවා හොඳද යකෝ ඔය ඇත්තටම කාලා නෝ මට චාර්ජ් එක කරනවා කියලා කියද්දි මම අදින්න කන්න බෑ කියලා හිටියේ දැන් තමයි තගුණු දක්ෂතා එළියට එන්නේ ඒ කටුත් වැඩිය නෑනේ මගේ තිබුණේ නෑ මම පෙන්නන්නම්කෝ මෙයාගේ ගාව එකතු කර කටු කොට ඔච්චර නෑ වගේ දාත් පාදිනවා දුණු උන්නු දාත් පාදින එකට ඉස්සර නම් මොකක්ද ඔය දකුණු අතෙන් ඇඟිල්ලක් එහෙම කපනම අම්මට කියලා අනාගෙන හැන්දෙන් තමයි කන්නේ මත් කාලා තියෙනවා කට්ටා පොල්ල හොඳට බඩින්න හොඳ ඇදලා තියෙන්නේ හම්බෝ මට අහුවෙන්නේ බත් කට කාලා වැඩි මට සජීව පරද්දන්න පුළුවන් එක වෙන ට්‍රික් එකක් තියෙනවා එහෙමතු සජීත් මම හිතන්නේ අපේම දේ තමයි කොටු කියන්නේ නෙමෙයි කැමරාට නිම කරනට කටට වැටෙන්නේ ලෝවෙත් වගේ පෝෂණ එක අඩුයි ඔලුතන කතා කරලා ඒ ලුණුද දැන් ලුණු පාව දෙනවා දත් වතුර එකට මම සිරිය ලොක්ක ගහන ගේම කොහමද යකෝ ඉදිරියට අපි අමාදින්ම කමු නෝ වතුර බියොත් නම් වඩ කන්න හම්බෙන්නේ
මට එන්නේ මේ අපට චිකන් කැලි හදන්න ඕනේ මං කියලා ගත්ත වැඩි කලින්ම චිකන් කැලි ගන්න පැසිනිය තාම නෑනේ හිතපන්කෝ වේද මම නේදනට ගෙදර කනකොට හයියෙන් කන්න මහා ඇල්ලෙන්නේ මට හිතාගන්නත් බැගයි යාවට ගොඩක් කෑව ගොඩක් කියන්නේ ආයේ ඉන පොල් එකක් තිබුණේ ඇට තුන හතරක් තියෙනවා අටේ මංගට කියන්න ඇටෙත් එක්කම පලාගත්ත නම් තමයි හොඳ. ඇටත් එකම බලා ගන්න ඕනේ බන් අපෝ මම මේක සතුන්ට ඉතුරු කරේ පව් දැනිකම මම කනවා වගේ දැනෙන්නේ දැන් හුරුයි ඒ චැලෙන්ජ් එකෙන් අපි දෙයක් ඉගෙන ගත්ත guys මමෙන් ඒ වැඩේට විතරක් නෙමෙයි බත් කන්නත් යූස් කරන්න පුළුවන් කියලා What are you talking about, man? හරි එහෙනම් මම තමයි දිනුවේ ලෝක තමයි දෙන්නේ දකයි බුජන් අපුහාම දෙන්න මම පොඩි ප්‍රමාණයකින් පැරදෙන පේන හතරෙන් එකක් විතර තියෙනවා බත් එක අනිත් පිස්සු හැදේ මේක තමයි එකක් වගේ හතරෙන් එකක් කිව්වොත් ඉතින් ආයේ මේ දැක්කනේ මම පෙන්නන දුන්නේ මේ තියෙන එක පුණු කොට මගේ හිතේ තියෙන්නේ මෙන්න මේ කට්ට විතරයි guys ඔයාලට යටින් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ පැත්තේ ඔයගොල්ලෝගේ රිලේටිව්ස් කවුරු හරි ඉන්නවද කියලා මේ චිකන් වල කටු කන්න කැමතිද අපිත් ඉන්නවා එක්කෙනෙක් අපේ නංගි කනවා කටු Wait a minute. Who are you? දැන් නංගි මේක දැක්කට පස්සේ වැඩේ හරි කීයයි කට්ට කාපු අපේ නංගි පූසට දෙන්නේ නැහැ බල්ලට දෙන්නේ නැහැ නංගි තමයි ඇත්ත මම සාක්ෂි එන තෑගි තෑග දෙන්න ගියා 250 දාලා දැන් ඉල්ලක් කෑමක් තියෙනවා මෙහෙමයි අපිට කොහොමත් මේ ෂෙයා කරගෙන ඉන්නේ ඕකේ කොහොමද 250ට දෙන්න අයියෝ බලන්නකෝ හරිම දුකයි මට අර තිබ්බ හැම දේවල් වලම තිබ්බ හිටියේ අංගල් බ්‍රාන්ච් එකට තමයි ඒක යන්නේ තංගල් ගන්න හැටි පොලිය අඩු වෙනවා අංගල් බ්‍රාන්ච් පොලියට ඉල්ලුම් මදියටි අය ගයිස් ඔන්න තමයි අපේ වමාරින් කාපු නුහුරු අතින් කාපු ෆුඩ් චැලෙන්ජ් එක ඉවර වෙන්නේ එරා තමයි දින්නේ නෑ එරා නෙමෙයි දින්නේ සාචි ඔයගේ තජි කාලයකට පස්සේ ඔන චැලෙන්ජ් එකක් වින් කරා මටත් හරිම සතුටුයි දැන් ඉතින් අපි මොන හරි බෙදාගෙන ග්‍රොසරි ෂොපින් යමු නැත්නම් මොන හරි ගන්න යමු නේ හන්දේ හදේ හරි කවන්නේ යම් ආයෙත් අපිට චැලෙන්ජ් එකකින් ගෝ ටැලන්ට් මොන හරි බ්ලොග් එකකින් අපි ඔයාලත් එක්ක එකතු වෙන්න එන්න යන්න කලින් අපි මුලින් කිව්වෙත් නෑ මං හිතන්නේ ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අමතක නොකර subscribe කරන්න like කරලා comment කරලා share පාරක් දෙන්න support එකක් දෙන්න ඒක මේක තුල ඉන්න අපිත් එක්ක ඔව් අපි දැන් ඇත්තටම මම හිතන්නේ 5k යන ගමනේ තමයි ඉන්නේ ඉතින් ඔයාලට පුළුවන් අපිට පොඩි support එකක් දීලා අපිට මේ ගමන ඉස්සරහට යන්න ලොකු help එකක් දෙන්න හරි එහෙනම් අද අපි වීඩියෝ එක end කරනවා අපිත් එක්ක තුල හිටුවා ගොඩක් ස්තුතියි අයි ලස්සන වීඩියෝ එකකින් අපි ඔයාලව හම්බෙන්න එන්න එහෙනම් ගිහිල්ලා එන්නම් ciao bye bye